කොහොමද යාළුවනේ? ආලව සාදරයෙන් පිළිගන්නවා කැම්පස් ජීවිතයේ අන්තිම දවස් part 2 vlog එකත් එක්ක. ඉතින් අද ඔයාලට මම බැච් ෆොටෝ එක දවසේ කොහොමද මොනවද උනේ කියලා තමයි අරගෙන එන්නේ. ඉතින් මුලින්ම ගියා මගේ පිස්සන් කොටෝ වගේ තියෙන කොණ්ඩේ ටිකක් මනුස්සෙක් වගේ විදියට හදාගන්න. ඔය පේනවනේ හැටි. ඉතින් උදේ පාන්දර සෙෂන් එක තිබ්බ නිසා පොඩි ඩල් ගතියකුත් තිබ්බා. ඔන්න ඔහමයි කොණ්ඩේ හදලා ඉවරුනාම ෆස්ට් ලුක් එක තිබ්බේ. ඊට පස්සේ යනකොටත් සෙනග හොගාලා පිරිලා ලොකු පොලිමක් තිබ්බා. උදේ 6 විතර ඉඳලා කට්ටිය එතන. ඉතින් යන්තම් පැය දෙකක් විතර ඉඳලා පොලිමේ ඉස්සරහට ආවම මොයත් පේනවනේ ඉතින් අපේ කට්ටියගේ මූණු ටික මාර වෙලාවක් හිටියා. ඊට පස්සේ අපි පළවෙනියෙන්ම පොලිමේ හිටියේ අපේ අංකේ ගන්න අපිට හැමෝටම යුනික් අංකයක් ලැබෙනවා. සොතනින් උස බලලා ඒ අංකේ අරගෙන අන්න ඔය විදිහට අපි අංකේ අලව ගන්න ඕන. අපි ෆොටෝ එක ගන්න වෙලාවට ඒ අංකෙත් එක තමයි ෆොටෝ එක ගන්නෙ. ඊට පස්සේ අපි දෙවනි පොලිමේ ඉඳලා මෙන්න මෙතෙන්ට අපේ ඔක්කොම ඩීටේල්ස් ටික දීලා එයාලගෙන් රිසිප්ට් එක ගන්න ඕන. අපි ෆොටෝ එක ගන්න යන්න කලින්. ඊට පස්සේ එයාලා අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් ටික දෙනවා. අපේ විස්තර ටික එයාලා නෝට් ඩවුන් කරගෙන ඔන්න ඔය පේන රිසිප්ට් එක තමයි අපිට ලැබෙන්නේ ගේන්න. ඊට පස්සේ උඩට ගියාම එතන චුටි වෙලාවක් ඉන්න උනා. එතන ලොකු රශ්යක් නැහැ. ගොඩක් ෆොටෝ බුත් තිබ්බ නිසා අපේ බැච් ෆොටෝ එක ගහනවා. ඉතින් ඔයාලට පේන්නේ කොහොමද එතන වැඩ ටික වෙන්නේ කියලා. ඉතින් මේ තමයි මගේ ටර්න් එක. මට හම්බුනේ කොනේම ප්ලේස් එකක්. ඉතින් යාළුවෙක්ට කියලා පොඩ්ඩක් ෂේප් එකේ වීඩියෝ ටිකක් ගත්තා. ඔයාලට vlog එකට ගේන්න මට වීඩියෝස් නැති වෙන හින්දා. ඉතින් මොකද මේක ස්පෙෂල් මූමන්ට් එකක් නේ. ඉතින් මටත් මතක තියෙන්න. ඉතින් මේ වීඩියෝ එක ගත්තා. මොකද මේක ආයි ජීවිත කාලෙම ඔච්චර තමයි පළවෙනි අත්දැකීම. තව ඉතින් කරලා හම්බෙද දන්නේ නැහැ. ඉතින් ඒත් මේක විශේෂයි. ඉතින් ටිකක් එක්සයිට් වෙලා ගියපු නිසා නර්වස් වැඩිකමටත් එක්ක ඉතින් පොඩ්ඩක් හෙට මෙහෙට කරද්දී අයියටත් hinaයි. කොහොම හරි එයා කියන ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් පිළිපදින ගමන් ඔන්න අපේ වීඩියෝග්‍රැෆර් මල්ලිත් හොරාට මාව වීඩියෝ කරලා ඇත්තටම මම මේ වීඩියෝ එක ගැන දන්නේ මේ වීඩියෝ එක හදන වෙලාවේ තමයි ඇත්තටම මම දැක්කේ නැහැ ඒ වැඩේ කරනවා මම ෆොටෝ එකට ફોකස් කරලා හිටිය නිසා ඉතින් ඊට පස්සේ ස්පෙක්ස් දෙක ගලවන්න වුණා මොකද ලයිට් කේස් එකත් එක්ක අර මගේ බ්ලූ කට් එක තියෙන නිසා නිල් පාටට පේනවා ඇස් දෙක ඒක සෙට් නෑනේ ඒ නිසා ඉතින් ඔන්න ඔය විදියට දෙකටම හරියන විදියට අපි ෆොටෝස් කීපයක් ගත්තා අරගෙන ඊට පස්සේ චෙක් කරලා බලලා හොඳ ෆොටෝ එක මොකක්ද කියලා එතනින් බලලා ඉවර වෙලා ඉතින් මම සෙට් වෙන ෆොටෝ එකක් සිලෙක්ට් කරගත්තා. ඉතින් බලන්නේ S2 කේස් එක තමයි කණ්ණාඩියත් එක්ක අවුල්ද නැත්තම් ස්පෙක්ස් දෙක නැතුව මොන හොඳයිද කියලා මොනවා වුණත් ඉතින් ජීවිත කාලේටම තියෙන විශේෂ ෆොටෝ එකක් නේ. ඉතින් ඊට පස්සේ යාළුවෙක් එක්ක වීඩියෝ එකක් ගන්න ගියා. කොහෙද ඉතින් මගේ අතිජාත මිත්‍රයා ඇවිල්ලා ඒකට ඇද කරලා ගියා. එතනින් ඒ වැඩේ ක්ලෝස්. ඊට පස්සේ එතන ෆොටෝස් දෙක තුනක් ගත්තා. යාලා ෆොටෝස් අරන් එනකම් ඔය තියෙන්නේ ඉතින් ඒ ෆොටෝ දෙක තුනක් තමයි. ඊට පස්සේ ඉතින් අපි බඩගිනි සංගමේ ගියා කන්න. මොකද ඉතින් උදේ ඉඳලා කාලා හිටියෙත් නැති හින්දා අපි ටික කාලා බීලා ඊට පස්සේ අනිත් යාළුවා ආවට පස්සේ වීඩියෝ එක ගත්තා. ඉතින් ඕක තමයි ඔයාලට මට දෙන්න තියෙන මගේ හොඳම යාළුවෝ දෙන්නා සහ එක හොඳම හිලියක් එක්ක තින් මොකද අනිත් එක්කෙනා තාම ආවේ නැහැ ওই වීඩියෝ එක ගන්න වෙලාවේදී. ඉතින් එයා එක්ක ඒ නිසා වීඩියෝ නැහැ. කොහොම හරි ඊට පස්සේ අපි ටිකක් එහෙ මෙහෙ ගිහින් ෆොටෝස් ටිකක් ගත්තා කැම්පස් එකේ මතකත් එක්ක. ඔය තියෙන්නේ ඉතින් එදා දවසේ මම ගත්ත ෆොටෝ ටිකක් තමයි. එහෙනම් තව ලස්සන vlog එකකින් හම් වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. DC Creation